බොහෝ සෙයින් ආන්දෝලනයට ලක් වෙච්ච කාරණාවක් සම්බන්ධයෙන්. ඇත්තටම මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විතරක් නෙමෙයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට බෞද්ධ කටයුතු අමාත්‍යාංශයට බෞද්ධ කටයුතු ලේකම්වරයාට අල්ලාස්සෝ දූෂණ කොමිසමට මේ ඔක්කොටම ගියා. ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ සම්බන්ධයෙන්. සියලු වීඩියෝ සාක්ෂි සහිතව බාර දුන්නා. මේ මෑත භාගයේ ඊටාම පහත් අඩියකට වැහිලා තියෙනවා. මේගොල්ලන්ව එළියට ඇදලා දාලා අර අම්මම ඒ කියන්නේ අර ආනදීප හාමුදුරුවන්ව සම්පූර්ණ ප්‍රතිස්ථාපනය කරපු උන්වහන්සේව ගොඩ දාපු උන්වහන්සේගේ මේ ජීවිතයේ සම්පූර්ණ ජීවය බඳු මෑණියන්ව කුසෙන් වදපු නැති එක විතරයි කියලාත් කියනවා යාම කියනවා. අම්මව එළියට ඇදලා දාලා එන ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්නය අස්සේ අර හදවත් රෝගියෙක් තාත්තා ඊට ඒ කියන්නේ මාස කිහිපයක් ඇතුළත ලෙඩ ඇදට වැටිලා තාත්තා මිය යනවා. ඒ සිදුවීම එක්ක ඇතිවෙච්ච ෂොක් එකකට දෙහෙම වෙන්නේ. ෂොක් එකට. ඥානදීප හාමුදුරුවෝ කරපු වැඩේට. ඔව්. ඒ කියන්නේ මේගොල්ලෝ ජීවත් වෙන තැනනේ. ඒගොල්ලෝ ජීවත් වෙන තැන එතන. මේ කැලුම් මහත්තයා. ඔව්. දැන් අපේ නීතිය තියෙනව නේද? මේ නියමින් හෝ අනියමින් මරණයකට යම්කිසි කෙනෙක්ගේ මොකක්hari ඒ මරණයකට හේතුවක් වනවා නම් වක්‍රාකාරව හෝ ඍජුව ඒක මිනිමැරීම් චෝදනාවක් වගේ එකක් වෙනවා. ඒ මිනිස්සුන්ගේ අප්‍රසාදය අර ප්‍රසාදයේ පරයා අප්‍රසාදයේ ඇති වෙන තැනට ලක් වෙච්ච අවස්ථාවක අපිට කැතයි මේ කතාව කතා කරන්නත් සිවුරක් දාගෙන හාමුදුරු කෙනෙක් විදියට මෙහෙම කරනවා නම් වැරදි. ගලිගමු ඥානදීප හාමුදුරු කියනවා 2022 විතර. එයා කියනවා මේ අම්මා තමයි මගේ ජීවිතේ සරල සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයට ගෙනාවේ. ඇයි ඔබ මේ වගේ ගලිගමුවේ ඥානදීප හාමුදුරු අරමුණු කරගෙන මේ වගේ පහර දෙන්නේ? මොකද්ද හේතුව? හාමුදුරුවෝ පුද්ගලික ප්‍රශ්නයක් නෑ කියලා. ඇත්තම ගත්තොත් එහෙම පුද්ගලික ප්‍රශ්නයක් ලෙස මේක සලකන්න එපා. ඥානදීප හාමුදුරුවොත් එක්කන් අපේ කිසි අමනාපයක් ගැටලුවකුත් නෑ. අපිට ඕනේ වෙන්නේ සමාජයට ඇත්ත පැහැදිලි කරන්න විතරයි. මම කියන හාමුදුරු කෙනෙක් නෑ අද. එහෙමම කියනවා. මම දැක්කා. ඒක මම දැක්කා. යතිවරයන් එයාට යන්නවත් තැනක් නැතුව තීදී අම්මයි ගෙදර තමයි පදිංචි වෙන්න අවස්ථාව දීලා අසනීප වෙලා සම්පූර්ණ බෙහෙත් හේත් කරේ සම්පූර්ණ ලක්ෂ ගණනක් ණය වෙලා හොඳ කරේ සම්පූර්ණ මේ අම්මා. මේ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව මංකොල්ල කනවා වගේ වැඩක්. නමුත් ඒක නෙමෙයි කතාව. නෑ. කෝටි 20ක් ඕස්ට්‍රේලියාවට යවලා ඕස්ට්‍රේලියාවේ ස්ප්‍රින්ග්වෙල් වල වෙනම ගෙයක් ගත්තා කියලා. හැබැයි චීවරධාරී එහෙම නැත්නම් මේ ඒ විදියට අර පෙනීදමින් ඒක ඇතුලෙන් වෙනම එකක් යනවා නම් ඒක හොරෙක්නේ. තක්කඩි විදියට හැසිරෙන එක. තක්කඩි. ඒ කියන්නේ මේගොල්ලෝ ජීවත් වෙන තැනනේ. ඒගොල්ලෝ ජීවත් වෙන තැන එතන. ඒතර මෙවැනි විහාරස්ථානයක් ලියාපදිංචි වෙලාවත් නෑ ලංකාවේ විහාරස්ථාන ලේඛනේ නෑ. නෑ. ඒ වෙනකොට කටයුතු අමාත්‍යාංශයේ විහාරස්ථාන ලේඛනේ මෙවැනි විහාරස්ථානයක් නෑ. ඔව්. කාල ප්‍රමාණයකට ව්‍යාපාර ගොඩනගමින් ගිහිල්ලා. ඒකිට මානව සමාජයේ හොඳ පැත්තට ගෙනියන්න නම් මේවා හෙළිදරව් කරන්න ඕනේ හඳුරු. බත්කුල සෑය හදන්න පවා උදව් කරන්න මේ පවුලේ කට්ටිය. මේ කියන්නේ ඊටාම සාධාරණ යුක්ති සහගත ගැටලුවක්. අනිවාර්යයෙන්. ඒකිට මම කියන්නේ මේ වින්දිතින්ට මේ ඒ අම්මගේ දැස් පිය වෙන්න කලින් මේ ප්‍රශ්න විසඳන්න ඕන. කිරිබත්ගොඩ ඥානානන්ද. කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ගේ ගෝලයෙක්ද? මම දැකලා තිනවා චන්දරත්න හාමුදුරුවෝයි ගලිගමුවේ හාමුදුරුවෝයි දෙන්න එකට ඉන්නවා. අන්න එයා නම් ගලිගමුවේ හාමුදුරුවන්ගේ ගෝලයෙක් වෙන්නේ.